fall down, it's gonna be okay. The sun could go out, we're gonna be okay. Hello ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පොඩි ඩේ ව්ලොග් එකක්. මේ සෙනසුරාදා දවසක් ඇත්තටම අපි සාමාන්‍යයෙන් නම් සෙනසුරාදාට එළියට යනවානේ. ඉතින් එදා උදේ ඉඳන් හොඳටම වැස්ස. ඉතින් අපි දෙන්නා හිතුවා එදා කොහෙවත් ගිහින් ගෙදරටම වෙලා ඉන්න ඕන කියලා. ඇත්තටම මේ වගේ හොඳටම වහින දවස් වලට අපි දෙන්නම එළියට යන ගොඩක් කම්මැලි. ඉතින් අපි දෙන්නම ආස ඒ වගේ දවස් වලට ගෙදර ඉඳගෙන මොනවා හරි කෑමක් හදාගෙන කාලා මූවි එකක් බලලා ඒ වගේ අපේ වෙලාව ගත කරන්න. ඉතින් උදේ කෝපි එක බීලා මම මේ ලෑස්ති වෙන දවල් කෑම හදන්න. ඉතින් ගොඩක් එළවලු ಜಾති ගෙදර එදා තිබ්බේ නැහැ. පොඩි දෙයක් තමයි මම එදා ලන්ච් එකට හදාගත්තේ. ඉතින් අපි දැන් ලන්ච් එක හදාගෙන ඉවරයි. මේක සිම්පල් මෙනු එකක්. මම එකට හදාගත්තා අලහුදි හැදුවා. ඊට පස්සේ කොටකොල සම්බෝල හැදුවා. පිත්තර තම්බලා තියෙනවා. සමන් තෙල් දාලා තියෙනවා. ඉතින් හස්බන්ඩ්ත් ගොඩක් උදව් කරා. එයා තමයි ඇත්තටම කොටකොල සම්බෝල හදලා දුන්නේ. ඒ නිසා ඉක්මනට කැම ටික හදාගන්න පුළුවන් වුණා. හැමදාම වගේ ඉතින් අපි ලන්ච් එක කරනකොට අනිවාර්යෙන් ටීවී සීරීස් එකක් බලනවා. මේ දවස්වල අපි අලුත් ටීවී සීරීස් එකක් බලන්න පටන් ගත්තා. ඉතින් ලන්ච් එකෙන් පස්සේ අපි භාජන හොදලා ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් කන්න හිතුවා. අලුත් ෆ්ලේවර්ඩ් අයිස්ක්‍රීම් එකක් අපේ හස්බන්ඩ් හොයාගෙන ආවා. ඒක තමයි අපි ලන්ච් එකෙන් පස්සේ ඩෙසර්ට් එකට ගත්තේ. ඇත්තටම මේක පයිනැපල් චිලි අයිස්ක්‍රීම් එකක් කලින් කාලම නැහැ. ඒක අමුතු ටේස්ට් එකක් තියෙනවා. ඇත්තටම රසයි ඒක. ඔයාලත් කාලත් එක try කරලා බලන්න ආස වෙයි ඔයාලත්. මං හරි මාස දෙයක් තමයි කිචන් එකට එක දේවල් ගන්න එක. ඉතින් කාලෙකට පස්සේ මම shopping ගිහිල්ලා පොඩි දේවල් ටිකක් අරගෙන ආවා. මම ලේඩි ජේ එකට තමයි ගියේ. ඔයාලා දන්නවනේ එතන ගොඩාක් දේවල් තියෙනවා ගන්න. ඉතින් අවශ්‍යම දේවල් ටිකක් බලලා මේ පාර මං අරගෙන ආවා. හොයාගන්න පුළුවන් වුණා මේ සෙරමික් ප්ලේට්ස් දෙකක්.
මම හොය හිටියම වර්ග දෙකක්. ඒ වගේම ප්ලාස්ටික් බාස්කට්ස් ටිකක් හොයාගන්න පුළුවන් වුණා. ඒ දේවල් ටිකත් ගොඩක් හොඳට තිබ්බ ක්වොලිටි. මුලින්ම ඉතින් මේ දේවල් ගෙනාවන් පස්සේ මම පාවිච්චි කරන්න කලින් මේ විදිහට ක්ලීන් කරගන්නවා. එදා ටිකක් කලින්ම ඩිනර් එක අපි හදාගත්තා. ඩිනර් එකට හැදුවේ චිකන් ෆ්‍රයිඩ් රයිස්. ඒ වගේම චිලි පේස්ට් එකකුත් මම හදාගත්තා. තව මම වෙජිටබල්ස් ටික ස්ටීම් කරගත්තා. චොප්සියක් හදන්න තමයි හිතන්නේ හිටියේ. ඒත් වෙජිටබල්ස් වැඩි තිබ්බ නැහැ ගෙදර. තියෙන ටික මම නිකන් ස්ටීම් කරලා තමයි ගත්තේ. සාමාන්‍යයෙන් ෆ්‍රයිඩ් රයිස් හදනකොට ටිකක් පරණ බත් එකක් ගන්න. ඒත් ඉතින් හදිසියෙම කන්න ආසයි තියෙන නිසා එවෙලේ තමයි මම බත් ටික තම්බලා ගත්තේ. මම මේ හදන ෆ්‍රයිඩ් රයිස් එක ඇත්තටම හරිම රසයි. අර රෙස්ටුරන්ට් වලින් එන ෆ්ලේවර් එකම එනවා මේ ෆ්‍රයිඩ් රයිස් එකේ. මම මේ හදාගත්ත චිලි පේස්ට් රෙසිපි එක නම් අර ඔරිජිනල්ම රෙසිපි එකක් නෙවෙයි. අර මං කම්මැලිකමට ටක් ගාලා හදාගන්න ඕන නිසා හදාගත්ත රෙසිපි එකක්. මේක හදාගන්න පුළුවන් මේ විදිහට හැදුවම. ඒ කියන්නේ සෝස් වර්ග එහෙම එකට දාලා සුදු ලුණු දැම්මා, තව සීනි දැම්මා, ඒ ටික දාලා මික්ස් කරලා ගත්තා. එච්චර තමයි චිලි පේස්ට් එක. හැබැයි ඉතින් රසට තිබුණා. ඉතින් අන්තිමටම තමයි මම ෆ්‍රයිඩ් රයිස් එක හදන්න පටන් ගත්තේ. මෙතනදී මුලින්ම මම කරන්නේ තෙල් ටික රත් වුණාට පස්සේ බීට් කරගත්ත බිත්තර ටිකක් දාගන්නවා. ඊට පස්සේ බිත්තර ටික ස්ක්‍රැම්බල් වුණාට පස්සේ ජින්ජර් ගාලික් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලුණු ගම්මිරිස් දාලා ආයෙ හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම චිකන් නම් මෙතන ගත්තේ චිකන් තම්බගෙන ඉරා ගත්තා. ඒව තමයි මම එකතු කරේ. ඊට පස්සේ තඹගත්ත බත් ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. මේක ෆ්‍රයිඩ් රයිස් එක නිසා මේකේ රයිස් එක හොඳට ෆ්‍රයි වෙන්න ඕන. එතකොට තමයි රස වැඩි. ඉතින් මම මෙතනදී එකතු කරගන්නවා සෝයා සෝස්, ඩාර්ක් සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්. ඒ වගේම මෙතන තියෙන මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක මම හිතන්නේ සෙසමි ඔයිල්. සෙසමි ඔයිල් එකෙන් තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එකට අර මට හිතෙන්නේ රෙස්ටුරන්ට් වලින් එනකොට එන අර ටේස්ට් එකයි අර ඒ සුවඳයි එන්නේ. ඉතින් මේක ඇත්තටම මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. මේ අර ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරාන් පස්සේ මේ රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි දෙන්න ඩිනර් එක ගන්නකොට බලන්නේ වෙනම ටීවී සීරීස් එකක්. මේ දවස්වල මම ගොඩක් ආසාවෙන් බලන මේ ටීවී සීරීස් එක. ඒකේ නම තමයි වීක් හීරෝ. ඉතින් මම මේ ටයිප් ස්ටෝරිස් වලට හරිම ආසයි. මගේ හස්බන්ඩ් නම් එච්චරම ආස නැහැ. ඒ වුණාට එයාත් මේ කතාව ගොඩක් ආසාවෙන් බලනවා. ඉතින් මම අර කලින් ක්ලීන් කරලා තියාගත්ත භාජන ටික දැන් තමයි පාවිච්චියට ගන්න. එක බාස්කට් එකක් මම ගත්තා. ඇත්තටම අර මං ගාව තියෙන දිග හැන්දි ඒ වගේ දේවල් දාලා තියන්න. මම කලින් ගත්ත එක ඔයාලට මතකද දන්නේ කලින් vlog එක මම පෙන්නුවා. ඒක හරිම අපහසුයි පාවිච්චි කරන්න. ඒ නිසා තමයි මම ඒක ගත්තේ. ඒ වගේම මේ බාස්කට් එකට මම පළතුරු දාන්න ගත්තා. මං ගාව කලින් තිබ්බ බාස්කට් එක ගොඩක් ලොකුයි. ඒ නිසා පොඩ්ඩක් පොඩි සයිස් එකක් ගත්තා. ඒ වගේම පොඩි කූඩයක් වගේ බාස්කට් එකක් තියෙනවා. ඒක මං ගත්තේ සර්වියට්ස් දාන්න. එදා දවසේ වැස්සත් එක්ක අපිට ඒ දවස ගොඩක් රිලැක්ස් එකේ ගත ගන්න පුළුවන් වුණා. දවස් වලට තමයි මම ගොඩක් ආසම. ඒ වගේම ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.